එතන ප්‍රතිපත්ති ප්‍රකාශයක එකින් එක ලියන්නේ නැහැ වියසා සංශෝධන. එහෙම ලියන්න ගියොත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලයිබ්‍රරි 8ක විතර දාන්න තහදන්න වෙනවා කොළ. එහෙම ලියන්නේ නැහැ ප්‍රතිපත්ති. ඔබතුමන්ලගේ පිටු 5ද 10ද තිබුණේ. අපි තමයි 73ක් තිබුණේ. මට පොඩක් අවස්ථාවක් දෙන්න කරු කතා නැහැ. ඔබතුමා කෙටි පැහැදිලි කිරීමක් කරගන්න. සංකීර්ණ ප්‍රශ්නයක් නිසා ඔබතුමා විනාඩි 3කින් පැහැදිලි කරගන්න. පිළිතුරේ ඔබතුමා සඳහන් කරා විශේෂයෙන් මම අහලා තිබ්බ මේ 2025 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට තියෙන නඩු ප්‍රමාණය අනාදි වශයෙන්. මේ සංඛ්‍යාත්මකව බැලුවොත් දැන් ඔබතුමාලා ගේන එක හේතුවක් මේ ලක්ෂ 11ක් නඩු හිර වෙලා තියෙනවා. ඒ නිසා මේ විශ්‍රාම යන වයස් දීර්ඝ කිරීම වැදගත් කියන එක. හැබැයි ඉතින් ලක්ෂ 10ක්ම තියෙන්නේ ඇත්ත වශයෙන්ම දිසාධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ කම්කරු නිශ්චයාධිකරණ සභාවන් වල. ඉතින් කොහොමද අර ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විශ්‍රාම වයස වැඩි වෙන එක ඒකට බලපා. ලක්ෂ 11න් ලක්ෂ 10ක්ම නඩු තියෙන්නේ මේ ඔය මං කිව්ව මහේස්ත්‍රාත් අධිකරණ කම්කරු නිශ්චයාධිකරණ සහ දිසාධිකරණ. දැන් ඔබතුමා කිව්වා මමන තරම් යකෙක් නැහැලු. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පූජනීය ලියවිල්ලක්. ඒ වගේම ඔබතුමත් නලින්ද ජයතිස්ස ගරු ඇමතිතුමත් මහානායක ස්වාමීන් වහන්සේලා හමු වෙලා කරුණු පැහැදිලි කරාලු. එහෙනම් ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කරපු ලියුම විත්ඩ්‍රෝ කරන්නට ඕන. ඒක ඉවත් කරගන්නට ඕන. ඔබතුමාලගේ කරුණු පැහැදිලි කිරීම තුළ නිවැරදි භාවයක් සිදු වුණා නම් කිසිම නිවැරදි භාවයක් සිද්ධ වෙලා නැහැ. ඒ ලියුම විත්ඩ්‍රෝ කරගෙනත් නැහැ. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමා කියනවා මේ තමන් පිළිබඳව තමන් තීන්දුව කර ගැනීමේ අර කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් මේක. ඒතර මට ඔබතුමා කියන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විභාග වෙනකොට 65 67 කරන එක ගැන තීන්දුව ගන්න අපිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ගැන. ඒ ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් තමයි තීන්දුව කරන්නේ 65 සිට 67 ඒකට 3න් 2ක් පමණද එහෙම නැත්නම් 3න් 2ක් ඇතුළු ජනමත විචාරණයකට යනවද කියලා. කොහොමද කියන්නේ තමන් පිළිබඳව තමන් තීන්දුව ගැනීමක් සිදු වෙන්නේ නැtei කියලා. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙන්නේ නැහැයි කියලා. බැඳියාවන් පිළිබඳව ගැටුමක් නැහැයි කියලා. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමති පැහැදිලිවම ඔබතුමා ඔය විවිධ අවස්ථාවන් වල ලක්ෂ 11ක් නඩු තියෙනවා. ඒවා ඉක්මන් කරගන්නටයි විශේෂයෙන්ම ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කරගන්නට තමයි මේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා කියන ගමන්ම ඔබතුමා වචනයක්වත් කිව්වේ නැහැ රස පරීක්ෂක වාර්තා ටික. කොහොමද ඉක්මන් කරවන්නේ කියන එක ගැන නෑ විධිමත් උත්තරයක් දුන්නේ නැහැ. විධිමත් කාලසටහන් සහිත උත්තරයක් දුන්නේ නැහැ. ඔබතුමන්ලාගේ ලොකුම ආසාව තියෙන්නේ මේ විශ්‍රාම යන වයස දීර්ඝ කර ගැනීම සඳහා අවශ්‍ය මේ වෙනස්කම් ටික ව්‍යවස්ථා සංශෝධනයක් ජුඩිකේචර් ඇක්ට් එකත් වෙනස් කිරීම. ඒ වගේම මම ඔබතුමාට අවසාන වශයෙන් අහන්න කැමතියි කොහෙද ඔබතුමන්ලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඔබතුමන්ලාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම ක්‍රියාත්මක කරනවා ඒ තුලින් මේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරනවායි කියලා කොහෙද මේ ප්‍රතිපත්ති මාලාවේ මොන පිටුවේද සඳහන් කරලා තිබෙන්නේ මේ කරුණු කීපයට ඔබතුමා පැහැදිලි කිරීම කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ අපි පඩි වැඩි කරනවා කියලාත් නෑ හැබැයි පඩි වැඩි කරා. ඒ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශ අපි ආරම්භයේම ලියනවා අධිකරණව කාර්යක්ෂම කිරීමට ගන්න ඕනෑ පියවර. ඒතර ප්‍රතිපත්ති ප්‍රකාශයක එකින් එක ලියන්නේ නෑ වියසා සංශෝධන. එහෙම ලියන්න ගියොත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලයිබ්‍රරි 8ක විතර දාන්න තහදන්න වෙනවා කොළ. එහෙම ලියන්නේ නැහැ ප්‍රතිපත්ති. ඔබතුමන්ලගේ පිටු 5ද 10ද තිබුණේ. අපි තමයි 73ක් තිබුණේ. ඊළඟට ඔබතුමා කතා කරන්න ඉඳලා ගරු විපක්ෂ නායකතුමනි මහේස්ත්‍රාත් උසාවිල නඩු වැඩි. ඒක නිසා විශ්‍රාම වයස වැඩි කරාම විතරක් මේ කාර්යක්ෂම වෙන්නේ කොහොමද කියලා. මහේස්ත්‍රාත්ගේ නඩු වැඩි. sorry දිස්ත්‍රික්. හරි. දැන් එතකොට ඔය කියන්නේ ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට මගේ කතාව විතර ටික ඇහුනේ නැහැ. මම පැහැදිලිව කිව්වා මේ හැමෝගෙම වැඩි කරන්නේ පරණක් දැනුම තියාගන්න. ඒතර මහේස්ත්‍රාත් උසාවියත් වැඩි වෙනවා. ඒකෙන් විතරක් කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒ හින්දායි අලුතෙන් නඩුකාරතුමාලා අරගෙන අලුත් මහේස්ත්‍රාත් අධිකරණ අලුත් මහාධිකරණ පිහිටවන්න හදන්නේ. එහෙමයි කාර්යක්ෂම වෙන්නේ. ඒක තේරුම් ගන්නට ඕන. ඔව් ඒ වගේම මෙතනින් උඩට යනවා. ඒ වගේම කියන්නට යෙදුනා ගරු විපක්ෂ නායකතුමා මේ මෙතන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් තියෙනවා කියලා. මම හිතන්නේ
අපි එක නීතිය තත්වය ගැන වෙනම we can discuss it over a cup of tea the case authorities. දැනට මට මෙහෙම කතා කරමු. ව්‍යස්ථාව අනුව පනතක ව්‍යස්ථානුකූල භාවය බලන්න පුළුවන් කාටද? ඒක ඔබතුමාටත් බෑ මටත් බෑ ජපානය අධිකරණයටත් බෑ. ඒක බලන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි. ඒක තමයි ව්‍යස්ථාවේ තියෙන්නේ. ඒ වගේම මේ වයස වැඩි කිරීම එක නඩුකාර තුමෙක්ට එල්ල කරගෙන හෝ එක කොටසකට එල්ල කරගෙන කරනවා නම් සමහරලාට ඒ විවේචනයේ සාර්ථක හෝ සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ සමස්ත අධිකරණ පද්ධතියම ඒතර කිසියෙකුට විශේෂ ට්‍රීට්මන්ට් නැහැ. දැන් ගත්තොත් උදාහරණයක් වශයෙන් contempt of court නඩු තියෙනවනේ. contempt of court නඩු අහන්නේ අධිකරණයට අපහාස කරලා අධිකරණයම තමයි නඩු අහන්නේ. ඒ වගේම මේ මෑතකදී pay tax සම්බන්ධයෙන් ඒක අඩු කිරීම සම්බන්ධයෙන් ගරු විනිශ්චයකාරතුමන්ලා නඩුවක් පැවරුවා. මේ court of appeal එකේ හරි ශ්‍රේෂ්ඨ අධිකරණේ හරි. මට මතක නැහැ හරියට. කෙසේ හෝ ඒවා ඒ නඩු අහන්නෙත් නඩුකාරතුමන්ලාට අගතියක් වුණා කියලා අහන්නෙත් උසාවියම තමයි නඩු අහන්නේ. ඒතර උපුල් සමයි උපුල් මේ අපේ කවුදර නඩුව උපාලි අබේරත්න මැතිතුමා උපාලි විශ්‍රාමගේ උපාලි අබේරත්න මැතිතුමාගේ පාරිතෝෂික දීමත අඩු කිරීම සම්බන්ධයෙන් ඒක අඩු කරන්න බෑයි කියලා ඔහු නඩුව අහන්නෙත් අධිකරණයම තමයි. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නෑනේ අධිකරණයේ පක්ෂග්‍රාහී වෙනවා කියලා. ඒක නිසා එකක්වත් පිළිගන්න පුළුවන් දේවල් නොවන බව තමයි. තමන්ගෙන් ටැක්ස් අය කරේ කියලා. ඔව්. ඒක නිසා ඒව එකක්වත් පිළිගන්න පුළුවන් තර්ක නෙමෙයි. හැබැයි සියලු දෙනාටම අයිතිය තියෙනවා අපිට ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මේක අභියෝග කරන්න වැරදි තියෙනවා.